Hi guys කිව්වාගේම කට්ටිට අද අරගෙනවා මම ඔයාලට දෙන්න හදපු ස්ට්‍රැටජි එක මේක මගේ ස්ට්‍රැටජි එකක් මේක සිම්පල් ස්ට්‍රැටජි එකක් ගොඩක් ලොකු ස්ට්‍රැටජි එකක් නෙමෙයි තේරුම් ගන්න ලේසි ඉතින් කරන්න ලේසි මම ඒකයි ඔයාලට මේක දෙන්න අරගෙන ආවේ මං හිතනවා ඔයාලට මේකෙන් ලොකු ප්‍රයෝජනක් වෙයි කියලා වැඩි ලොකු දෙයක් නෑ ඔයාලා හැමතිස්සෙම යූස් කරන ඉන්ඩිකේටර්ස් දාලා තමයි මේක මං අරගෙන ආවේ ඒත් මේකේ පොඩි දෙයක් තියෙනවා කියන්න මේ සාමාන්‍යයෙන් මේකේ මම කියලා පටන් ගන්නම් මේකේ ට්‍රේඩ් එකක් ලොස් වුණොත් මම නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ මාටින් ගේල් යූස් කරන්න කියලා. මොකද මාටින් ගේල් එකේ තියෙන රිස්ක් එක මම දන්න නිසා කැමති අයට පුළුවන් මගේ මනි මැනේජ්මන්ට් එකක් තියෙනවා 10 trades workout plan කියලා ඒක ෆලෝ කරන්න කැමති නම් මේක කාටවත් බලෙන් කියන දෙයක් නෙමෙයි. මේ ඉතින් ඒ නිසා අපි දැන් යමු ස්ට්‍රැටජි එක කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් ඔයාලා ගිහිල්ලා මේ ඉන්ඩිකේටර්ස් වලට ඔයාලට මේකෙන් දාගන්න පුළුවන් ඉස්සෙල්ලාම බොලින්ජර් බෑන්ඩ් එක දාගන්න බොලින්ජර් බෑන්ඩ් එකේ සෙටප් වලට ගිහිල්ලා ඔයගොල්ලෝ දාගන්න මෙතන ඩීවියේෂන් එක 2.5 කරගන්න. මොකද සාමාන්‍යයෙන් මම යූස් කරන්නේ 2.5 රීඩ් ගන්න ලේසි කැන්ඩල් මේ ඔයාලට කැන්ඩල් ස්ටික් එහෙම ගොඩක් ලේසි 2.0 වලට වඩා ටිකක් ඒක පෙන්නන ඒ කියන්නේ ඔයාලට කැන්ඩල් ස්ටික් එක ගෙස් කරගන්න පුළුවන් එන්ට්‍රි ගෙස් කරගන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඔයාලට කැමති නම් 2 එකකින් යන්නත් පුළුවන්. ඒක නිසා මම ඔයාලට මේක දැන් දෙකෙන්ම පෙන්නන්න. ඒ කියන්නේ ඔයාලා යූස් කරන ප්‍රමාණය මම ඔයාලට මේක දාලා වෙන්න. ඔයාලට කැමති නම් 2.5 වලට යන්න පුළුවන් කියලා. මේකේ තියෙන ඩිවිෂන් එක තියෙන අගෙන්ම මම දානවා 2.0. මේක දාගෙන ඊළඟට යන ඉන්ඩිකේටර් එක තමයි ෆ්‍රැක්ටල්. ෆ්‍රැක්ටල් එකත් ඔය තියෙන පීරියඩ් එකෙන්ම දාගන්න පීරියඩ් නම්බර් 5 පීරියඩ් 5 වලින් යමු අපි මෙහෙමයි ඊළඟ ඉන්ඩිකේටර් එක මම දෙන්න කලින් ඔයාලට මෙහෙම පැහැදිලි කිරීමක් කරන්න සාමාන්‍ය මේකේ පොඩි තීරියක් තියෙනවා ඒ කියන්නේ බොලින්ජර් බෑන්ඩ් වල අපර් බෑන්ඩ් එකේදී කැන්ඩල් ස්ටික් එකක් ඕවර්බෝඩ් යනවා නම් ඒ කියන්නේ ක්‍රොස් වෙනවා නම් ඒක නැවත රිවර්ස් එකක් විදිහට ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක අනිත් පැත්තට හැරෙනවා කියලා. ඒ කියන්නේ ෂෝට් පීරියඩ් ටෙම්පරරි ට්‍රෙන්ඩ් මූවමන්ට් එකක් විදිහට ඒක පෙන්වන. ඒ කියන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් හෝ අප් ට්‍රෙන්ඩ් එකක් විදිහට. ඒක අපර් බෑන්ඩ් එකේදී ඒක හැරෙනවා නම් ඒක ඩවුන් ට්‍රෙන්ඩ් එකක් විදිහට. ලෝවර් බෑන්ඩ් එකේදී කැන්ඩල් ස්ටික් එක ලෝවර් බෑන්ඩ් එක ක්‍රොස් කරනවා නම් ඒක අප් ට්‍රෙන්ඩ් එකක් යන විදිහට තමයි ගොඩක් අය කියලා දෙන්නේ. මම අරගෙන ආවේ ඔයාලට ඒ ගැන පැහැදිලි කරලා දෙන්නයි. මේක ගොඩක් අපි පාවිච්චි කරන්නේ රේන්ජ් එකකදී ට්‍රේඩ් කරන ආකාරය තමයි මම කියලා දෙන්න හදන්නේ. මොකද මේක ගොඩක් සපෝට් කරන්නේ රේන්ජ් එකකදී මිසක් ට්‍රෙන්ඩ් එකකදී ඒ කියන්නේ ලොකු ට්‍රෙන්ඩ් එකකදී ඔයාලට මේක ගොඩක් බලා ගන්න අමාරු වෙයි. මම හිතන්නේ මම කරන්සි පෙයාර් එක මාරු කරොත් හොඳයි කියලා. හරි අපි ඒ කරන්සි පෙයාර් එකේ අවුලක් නැහැ. මේ තියෙන ඒ කරන්සි පෙයාර් එක තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ රේන්ජ් එකේදී මම ඒ වගේම ඔයාලට ට්‍රේඩ් එකක් දාලාත් පෙන්නන්නම් කොයි විදිහටද ඒක කරන්න කියලා. හරි එහෙනම් අපි මේකෙදී අපි භාවිතා කරන තව ඉන්ඩිකේටර් එකක් RSI. මම RSI මෙතනදී භාවිතා කරන්න පළවෙනි කාරණාව තමයි මම ඔයාලට වේලපා ඒ කියන්නේ වේලාසනින් මම කියලා දුන්න RSI කොහොමද යූස් කරන්න කියලා. ඉතින් අන්න ඒකයි මම RSI දැන් අරගෙන ආවේ. RSI මේ තියෙන විදිහටම යූස් කරන්න. මේක ඇවිල්ලා මම කියලා දෙන්නේ ආයෙත් රේන්ජ් එකකදී ට්‍රේඩ් කරන ආකාරය. ඒ නිසා ඔයගොල්ලෝ කවදාවත් ලොකු අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන වෙලාවකට හරි ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකක් තියෙන වෙලාවකට හරි ට්‍රේඩ් කරන්න යන්න එපා. මොකද මේක සපෝට් කරන්න යන්නේ වගේ වෙලෙකදී. දැන් මේ වගේ වෙලාවකදී ඔයාලට ගන්න පුළුවන් හොඳම එන්ට්‍රීස් තමයි මම මේ පෙන්වන්නේ. buy and sell. ඔයා මෙතනට ගිහිල්ලා graphic tool වලදී මේ horizontal line කියන tool එක තෝරගෙන ඔයාලා මේ වගේ ඒ කියන්නේ මෙතන මම සපෝට් එකක් ඒ sorry resistance එකක් මම පෙන්වන්නේ මෙතනදී මෙන්න මේ වගේ resistance එකක් ඔයාලා දාගන්න. මම පෙන්වන්න ඒ resistance එක ගන්න කොහොමද කියලා සහ තව සපෝට් එකකුත් ඔයාලා මේ විදිහටම දාගන්න. මෙන්න මේ වගේ හරියකදී. මේක මම දකින්නේ fractal support and resistance කියලා. මොකද මේක දාන්නේ fractal වලට. ඒ කියන්නේ මේක candlestick වලට නෙමෙයි දාන්නේ. මේක fractal වලට මේකේ support and resistance දාන්නේ.
ඒක නිසා හැමතිස්සෙම මේක ෆ්‍රැක්ටල් වලට ගැලපෙන විදියට විතරක් ඔයගොල්ලෝ දාන්න ගන්න ඕන අනිවාර්යයෙන්ම ෆ්‍රැක්ටල් වලට. මොකද මම මේක දාන්නේ ෆ්‍රැක්ටල් වලට නිසා මේක මොකද ඔයාලට මේක ෆියුචර් මාකට් එක නොපෙනුනත් මම ඔයාලට කියලා දෙන්න ගන්න හැටි. මොකද මේකෙදී ඔයාලට යූස් කරන්න පුළුවන් ෆ්‍රැක්ටල් බොලින්ජර් බෑන්ඩ් and RSI මේක easy simple method එකක් මම ඔයාලට කියලා දෙන්නේ. මොකද ගොඩක් complicated නෑ. තේරුම් ගන්න ලේසි, කරන්න ලේසි සහ ගොඩක් ග්‍රීඩි වෙන්න බෑ. ඒ කියන්නේ තණ්හා වෙන්න එපා. ඒක නිසා ඔයගොල්ලෝ දවසට ට්‍රේඩ් එක ප්‍රමාණයක් තියාගන්න. ඒ කියන්නේ මේ වගේ වෙන අවස්ථාවකදී රේන්ජ් එකක් යන අවස්ථාවකදී පමණක් මේක ඔයගොල්ලෝ යූස් කරන්න තියාගත්තා නම් ඔයාලට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දවසට ඔයාලා ට්‍රේඩ් 10ක් තියාගත්තොත් ඇතිනේ. සමහරෙන් ඔයාලා දවසට ට්‍රේඩ් 10ක්. ඒ කියන්නේ එතකොට සතිය ඉවරනකොට ඔයාලා ට්‍රේඩ් 50ක් එනවා. ඔයාලට හොඳ ට්‍රේඩ් ප්‍රමාණයක් දිනා ගන්නත් පුළුවන්. ලොස් එකක් තියෙනවා ඇතුලේ. ලොස් එකත් කව කරගන්න ගමන් යන හැටි මම ඉදිරියේදී මම කියලා දෙන්නම්. මම දැන් මේ කියලා දෙන්නේ දැනට ට්‍රේඩ් කරන හැටි පමණයි. මේ ට්‍රේඩ් රිකවර් කරගන්න හැටි දැන් කියලා දෙන්න ගියොත් ලොකු වෙලාවක් ගත වෙනවා. ඉතින් ඒ නිසා මේක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අවස්ථාවකදී. දැන් මේක ලොකු ඒ කියන්නේ මෙතන සාමාන්‍යයෙන් අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. මට තව එකක් කියන්න අමතකුණා. මෙතනදී ඔයාලා දාගන්න 100 MA එකක්. ඒ කියන්නේ 100 MA setup and apply ගිහිල්ලා 100 කියලා ගාගන්න. මම මේකේ කලර් එක වෙනස් කරනවා white SMA. මොකද ඔයාලට ට්‍රෙන්ඩ් එක කන්ෆර්ම් කරගන්න පුළුවන්. මේක ඔයාලට පේන්න ඇති මෙතන ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා සාමාන්‍යයෙන් අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. මෙන්න මේ හරිය ඉඳලා මෙන්න මේ හරියට එනකන් ලොකු අප් ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඔයාලට මේක ෆ්‍රැක්ටල් යූස් කරන්නත් පුළුවන්, බොලින්ජර් බෑන්ඩ් යූස් කරන්නත් පුළුවන්, but 100% ප්‍රොෆිට් කරන්න පුළුවන් වේද බැරි වේද කියලා මම දන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී හොඳට බලන්න මෙන්න මෙතනදී. මම මේක මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳ මෙන්න මේ වගේ මෙතන ඉඳන් මේක හරියටම ක්‍රොස් වෙන්න මෙන්න මේ වගේ අවස්ථාවකදී. හරිද? ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාලට ෆියුචර් මාකට් එක පේන්නේ නැහැ. මෙතන මෙහෙ පැත්තේ වෙන දේවල් ඔයාලට පේන්නේ නැති නිසා ඔයාලා ඉස්සෙල්ලාම සපෝට් ලයින් එකක් දාගන්න. ඒ කියන්නේ ඉස්සෙල්ලාම සපෝට් ලයින් එක දාගෙන පස්සේ රෙසිස්ටන්ට් එකක් දාගන්න එක තමයි මම කියන්නේ වඩාත්ම සුදුසු වෙන්නේ. මොකද ඉස්සෙල්ලාම රෙසිස්ටන්ට් එකක් පෙන්වුවට රෙසිස්ටන්ට් එක කන්ෆර්ම් කරගන්න ඔයාලට බෑ. මොකද ඔයාලට සපෝට් එක කන්ෆර්ම් කරගන්න පුළුවන් මේ ෆ්‍රැක්ටල් වලදී. මේ බලන්න මෙතන ෆ්‍රැක්ටල් 1 2 3 4ක්. ඔයාලට ෆ්‍රැක්ටල් 3 4 5කින්ම ෆ්‍රැක්ටල් එකේ සපෝට් ලයින් එක කන්ෆර්ම් කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් වල තියරියක් තමයි වේල ඒ කියන්නේ ප්‍රීවියස් සපෝට් එකක් ප්‍රීවියස් රෙසිස්ටන්ට් එකක් බ්‍රේක් වුණොත් ෆියුචර් සපෝට් එකක් වෙනවා. ඒ කියන්නේ ෆියුචර් මාකට් එකේ සපෝට් එකක් හැටියට තමයි ඒක පෙන්වන්නේ. ඒක බ්‍රේක් නොවුනොත්. ඉතින් මේ මෙතනදී මෙන්න මේ හරියදී මේ රෙසිස්ටන්ට් එකක් උන මේ ලයින් එක මේ හොරිසොන්ටල් ලයින් එක මේ ෆියුචර් මාකට් එකේදී ඔයාලට සපෝට් එකක් විදිහට මේ හරියදී පෙන්වලා තියෙනවා. ඒක තමයි ඔයාලට මාකට් එකේ සපෝට් එක කන්ෆර්ම් කරගන්න පුළුවන් ආකාරය සහ ෆ්‍රැක්ටල්. මෙතන ෆ්‍රැක්ටල් වලදී ඔයාලට පුළුවන් මේ ෆ්‍රැක්ටල් ඉවරලා තියෙන. ඒ කියන්නේ ෆ්‍රැක්ටල් එකේ ෆිනිෂින් එක කොතනද තියෙන්නේ කියලා බලලා. ඒ කියන්නේ ෆ්‍රැක්ටල් එකේ හරියටම තිතරම තියන්න ඕන කියලා නීතියක් නැහැ. ඒ වුණාට ෆ්‍රැක්ටල් ඉවරෙන ඒ කියන්නේ ඉවරෙන ප්‍රමාණය පොඩ්ඩක් බලලා ඊට මධ්‍යස්ථව මේක තියන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසි අඳුරගන්න ඉස්සරහට යනකොට. මොකද ඔයාලට දැන් මෙතනින් එහාට ෆියුචර් මාකට් එකක් පේන්නේ නැහනේ. ඔයාලා තාම ඒ කියන්නේ තාම ට්‍රේඩ් කරන්නේ මේ දැන් පවතින කාලෙටයි. ඉතින් ඒ නිසා ඔයාලට මේ වගේ වෙලෙකදී ඔයාලට මේ හොඳ මේ සපෝට් එකක් ගන්න පුළුවන් මේ වගේ තැනකදී. ඊට පස්සේ ඔයාලා කවදාවත්ම මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාලා ට්‍රේඩ් එකකදී එන්ට්‍රි එක ගන්න යන්න එපා. පළවෙනි එන්ට්‍රි එක ගන්න යන්න එපා. මොකද ඔයාලා දන්නේ නැහැ මෙතනින් එහාට ට්‍රෙන්ඩ් එක අප් වෙන්නත් පුළුවන් තව. ඒ නිසා ඔයාලා මේක සපෝට් එකකට එනකම් පොඩ්ඩක් ඉන්න. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාලට ෆ්‍රැක්ටල් එකක් දීලා ඒ කියන්නේ මෙතනින් මේ ෆ්‍රැක්ටල් ඒ කියන්නේ මෙතනින් යහට යන්නේ නැහැ කියන එක. ඉතින් මෙතනින් අනිත් එක ෆ්‍රැක්ටල් එකකට ට්‍රේඩ් කරනකොට ඔයාලා හොඳට මතක තියාගන්න බොලින්ජර් බෑන්ඩ් එකකින් ඒ කියන්නේ අපර් බෑන්ඩ් එකකින් හෝ ලෝවර් බෑන්ඩ් එකකින් ෆ්‍රැක්ටල් එකක් එළියට පයින් අවස්ථාවකදී මම කියන්නේ මේ රේන්ජ් එක ගැන මේ ස්ට්‍රැටජි ගැන මේ එළියට පයින් අවස්ථාවකදී ඔයාලට පුළුවන් එතනදී බයි එකක් ගන්න. රේන්ජ් එකකදී මාකට් එක රේන්ජ් එකක් ලෙස පවතින අවස්ථාවකදී. එතකොට ඔයාලට මෙතනදී සෙට් වෙන හොඳ බයි එකක්. මෙතන එක බයි එක. ඊට පස්සේ ඔයාලා ආයේ දැන් ඔයාලා මෙතන මේ දැන් සපෝට් එකක්
දාලා නැහැනේ මේක දාන්න මෙන්න මේ වගේ අවස්ථාවක දෙවෙනි අවස්ථාවේදී කියන්නේ දෙවෙනි අවස්ථාවේදී මාකට් ඒ කියන්නේ මෙතනදී ඔයාලට අප බෑන්ඩ් එකේදී තව පාරක් ඔයාලට මේකෙන් පැහැදිලිව කියලා තියෙනවා මේ ෆ්‍රැක්ටේල් එකට මම මෙතනදී කිව්වා වගේම මේ ෆ්‍රැක්ටේල් එකට වඩා ලොකුවට මේක යන්නේ නැහැ. ඒ කියන්නේ මෙතනදී ඔයාලට මේ ෆ්‍රැක්ටේල් එකකිනුයි මෙතන සෙකන්ඩ් ඒ කියන්නේ දෙවෙනි ෆ්‍රැක්ටේල් එකකිනුයි ඔයාලට කියලා තියෙනවා හරි මේක මෙතනින් යට යන්නේ නැත කියලා. ඒකට තව උදාහරණයක් තමයි කන්ෆර්ම් කරගන්න පුළුවන් අප බෑන්ඩ් තියරි. ඒ කියන්නේ අප බෑන්ඩ් එකට උඩින් වික් එකක් ඒ කියන්නේ ක්‍රොස් කරලා තියෙනවා නම් අප බෑන්ඩ් එකට උඩින් ක්‍රොස් කරලා තියෙනවා නම් ඩවුන් වෙනවා කියන තියරිය මෙතනදී ඔයාලට පාවිච්චි ගන්න පුළුවන් මේ කියන්නේ මේ ස්ට්‍රැටජි එකට. එතකොට මෙතනදී ඔයාලට මේක මෙතනදී රෙසිස්ටන්ට් එකක් ඇඳ ගන්න පුළුවන් මෙන්න මේ වගේ අවස්ථාවකදී මාකට් එක කන්ෆර්ම් කරගෙන මෙතන රේන්ජ් එකක් එයි කියන බලාපොරොත්තුවක් ඇතුව. ඒ කියන්නේ මේ හරියදී ඔයාලට රෙසිස්ටන්ට් එකක් දාගන්න පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මේ වගේ අවස්ථාවකදී දෙවෙනි එන්ට්‍රි තුන්වෙනි එන්ට්‍රි එක sorry ඔයාලට මෙතනදී උනත් එන්ට්‍රි ගන්න පුළුවන්. ඒක ට්‍රේඩ් කරන එක්කෙනාගේ මත තමයි එයාගේ දක්ෂතාවය මත තමයි තීරණය වෙන්නේ. ඔයාලට කැමති නම් පුළුවන් මේ බොලින්ජර් බෑන්ඩ් එකෙන් එළියට පයින්නකම් ඉඳලා මේ ෆ්‍රැක්ටේල් එක ඔයාලට ඒ තීරණය ගන්න. එතකොට මෙතන 1යි 2යි 3යි ඔයාලට කැමති නම් මෙතනත් ගන්න පුළුවන්. මෙතන බොලින්ජර් බෑන්ඩ් එකෙන් එළියට පැනලා තින්නේ. ඒ වුණාට ඔයාලට සපෝට් කරලා නැහැ මෙතනදී. ඔයාලට මෙතනත් ගන්න පුළුවන් 3යි. මෙතන 4යි 5යි 6යි 7යි 8යි. මම මෙතනදී මම මේක නතර කරනවා. හරිද? මම ඒ හේතුව මම කියන්නම්. දැන් මම එන්නම් RSI එකට. RSI එකේදී ඔයාලට පෙන්වනවා මේ overbought and oversold area එක. ඔයාලට පෙනෙනවා ඇති මම මෙතනදී අයි ගන්න එපා කියලා. ඔයාලට පේනවාද මෙන්න මේ වගේ හරියකදී මෙතන ට්‍රෙන්ඩ් එක overbought එකේම තමයි තියෙන්නේ. ඉතින් මෙතන overbought එකේදීම තියෙනකොට මේක තනිකර overbought area එකේදීම මේ මාකට් එකේ මේ රේන්ජ් එක පවතිනකොට මේ ඔයාලට කියන්න බෑ මේ ආයේ එන කැන්ඩල් එක අනිවාර්යෙන්ම oversold එකක් වෙයි කියලා. ඒත් මෙතනදී මේ sorry මෙතන මේක buy සෙල් එකක් වෙයි කියලා. ඔයාලට අපි සෙල් එකක් ගන්නත් පුළුවන් බැරි කමක් නැහැ. මොකද මෙතනදී මේ අපර් බෑන්ඩ් තියරි අනුව ඔයාලට මෙතනදී සෙල් එකක් ගන්නත් පුළුවන්. ඒත් ඒක තීරණය වෙන්නේ ඔයාලගේ අත්දැකීම මතයි. මොකද මට ඔයාලට කියන්න බෑ මෙතනදී ගන්න කියලා. මොකද මම කැමති නෑ ඔයාලව රිස්ක් එකේ දාන්න. මම ඒකයි ඔයාලට පුළුවන් තරම් easy entry point පෙන්නන්නේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න. මොකද මේ වීඩියෝ එක කරාට පස්සේ ගොඩක් අය ඇවිල්ලා කමෙන්ට් කරයි මේක වැරදි මේක හරි කියලා. කමක් නැහැ කමෙන්ට් කරන්න. ආසයි වැරදි දෙයක් තියෙනවා හදාගෙන ඉස්සරහට එන්න. ඒත් මමත් කියන්නේ ඔයාලට පුළුවන් දෙයක් තියෙනවා නොදන්න අයට කියලා දෙන්න. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාලට මේ දැන් මම කියපු එක ඔයාලට මෙන්න මෙතනදිත් ඔයාලට කන්ෆර්ම් වෙනවා. ඒ කියන්නේ මේ සෙකන්ඩ් ෆ්‍රැක්ටේල් එක. ඒ කියන්නේ සපෝට් එකේදී මෙන්න මේ වගේ හරියකදී මේ ඕවර්සෝල්ඩ් එකට ගිහිල්ලා ආපහු ටර්න් එකක් ගාලා දිනවා. ටර්න් එකේදී ඔයාලට කෝල් එකක් දෙනවා RSI එකෙන් ෆ්‍රැක්ටේල් එකකින් සහ බොලින්ජර් බෑන්ඩ් එකකින්. කියන්නේ ඔයාලට කන්ෆර්මේෂන් 3ක් එනවා. එතකොට මෙතනදී ඔයාලට අනිවාර්යයෙන්ම දිනන ට්‍රේඩ් එකක්. ඒ වගේම තමයි මෙන්න මේ වගේ අවස්ථාවකදී මෙතන ඕවර්සෝල්ඩ් එකේදී රේන්ජ් එකක් පවතින අවස්ථාවකදී මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. එතකොට ඔයාලට මේ අපර් බෑන්ඩ් එකකිනුත් කන්ෆර්මේෂන් එකක් දීලා තිනවා. ෆ්‍රැක්ටේල් එකෙන් කන්ෆර්මේෂන් එකක් දීලා තිනවා. මොකෙන්ද මේ රෙසිස්ටන්ට් එකකිනුත් ඔයාලට කන්ෆර්මේෂන් එකක් දීලා තිනවා. ඉතින් ඒක නිසා ඔයාලා කැන්ඩල් ස්ටික් පැටර්න් එකකිනුත් කන්ෆර්මේෂන් එකක් දීලා තියෙනවා. කන්ෆර්මේෂන් ගොඩයි. කන්ෆර්මේෂන් 5-6ක්ම තියෙනවා. ඔයාලට බය නැතුව ඔයාලට මේ වගේ අවස්ථාවලදී හොඳ එන්ට්‍රියක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා මට කියන්න තියෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකදී ට්‍රේඩ් කරනකොට ඔයාලා හැමතැනම ට්‍රේඩ් කරන්න ඕනේ නැහැ. එකක් අපේ කට්ටිය පරදින්නේ එකක් emotional decision. ඒ නිසා පොඩ්ඩක් emotional decision control කරගන්න බලන්න. තව මොකද්ද කියන්න තියෙන්නේ මේකේ මාකට් එකේ ඔයගොල්ලෝ මේ වගේ කාල සීමාවක් විතරක් තෝරගන්න මේ ස්ට්‍රැටජි එක ට්‍රේඩ් කරන්න. මොකද ඔයාලට අවශ්‍ය කරන්නේ සල්ලි හොයාගන්න මිසක් සල්ලි පරදින්න නෙමෙයි. ඉතින් ඔයාලා ටාගට් එකක් තියාගන්න මම මෙච්චරක් දවසට හොයනවා කියලා. ඔයාලට කැමති නම් මගේ අර 10 trades workout plan එකත් ඔයාලට use කරගන්න පුළුවන් මගේ ස්ට්‍රැටජියට. ඔයාලට එහෙම use කරලා මෙන්න මේ විදිහට ඔයාලට හොඳ ස්ට්‍රැටජි එකක් use කරලා හොඳ ගාණක් දවසට හොයාගන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ මම දැන් ඔයාලට ට්‍රේඩ් එකක් දාලා පෙන්නන්නම්. ඒත් මම ට්‍රේඩ් කරන විදියට ඔයාලා ට්‍රේඩ් කරන්න යන්න එපා කියලාත් මට කියන්න බෑ. හා කියලාත් කියන්න බෑ. ඒක ඔයාලා තීරණය කරන්න. මොකද
මන් දන්න මගේ රිස්ක් මැනේජ්මන්ට් කරගන්න සහ මගේ මනි මැනේජ්මන්ට් එක කොහොමද කියලාත් මන් දන්නවා. ඉතින් ඒ නිසා ඔයාලා ඒක තීරණය කරන්න ඔයාලා කොහොමද ට්‍රේඩ් කරන්න කියලා මට කියලා දෙන්න පුළුවන් මේ විදිහට කරන්න කියලා විතරයි. තීරණය ඔබ සතුයි. ඔයගොල්ලෝ හොඳට මේක මතක තියාගන්න. මේ ස්ට්‍රැටජි එක වැඩ කරන්නේ මාකට් එක රේන්ජ් එකක් ලෙස පවතින අවස්ථාවලදී පමණයි. සහ මේක මගේ just එක ස්ට්‍රැටජි එකක් විතරයි. මේක මගේ මාස්ටර් ස්ට්‍රැටජි එක නෙමෙයි. ඒත් මේක ප්‍රොෆිටබල් ස්ට්‍රැටජි එකක්. මම අද උදේ ඉඳන් ඔයාලට ට්‍රේඩ් කරලා පෙන්නුවා මගේ account එකේ balance එක කීයද කියලා. මම account එකේ balance එක මම අද උදේ පටන් ගත්තේ $50. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ account balance එක කීයක් තියෙනවද කියලා. මේක කාටද කියන්න පුළුවන් edit එකක් මොකක් හරි දෙයක්. මම ඒ නිසා මම ඔයාලට දැන් මම ට්‍රේඩ් එකක් දාලා පෙන්නන්න. ඔයාලා තීරණය කරන්න ඒ ට්‍රේඩ් එක බලලා මේක මොකක්ද කියලා. සහ මේක ඔයාලා මේ ලොකු අප් ට්‍රෙන්ඩ් එක හෝ ඩවුන් ට්‍රෙන්ඩ් එක මේ ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න යන්න එපා. මොකද එහෙම ගියොත් ඔයාලා ලොස් වෙන එක තමයි වෙන්නේ. ඒක නිසා ඔයාලා මේක පාවිච්චි කරනවා නම් පුළුවන් තරම් රේන්ජ් එකක ඉන්න බලන්න. දවසට ට්‍රේඩ් 10 ගන්න, සතියට ට්‍රේඩ් 50ක් දැම්මත් ඔයාලට මෙතනදී පරදින ප්‍රමාණය බොහෝම අඩුයි. බොහෝම කියන්නේ 80ක් 85ක ප්‍රමාණයක් පරදින ප්‍රමාණය ගොඩක් අඩුයි. මෙන්න මේ වගේ අවස්ථාවකදී ඔයාලා පරදුනොත් තමයි. මොකද මේ වගේ ලොකු ඉම්පැක්ට් එකක්. ඒ කියන්නේ වොලටිලිටි එක වැඩි වෙනකොට ටිකක් පරදින්න තියෙන අවස්ථා වැඩි. ඒත් මේ ස්ට්‍රැටජි එක අනුව මම යූස් කරපු ප්‍රමාණය අනුව ඔයාලා පරදින ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ නිසා මම හිතනවා ඔයාලා මේ විදිහට මේක පාවිච්චි කරයි කියලා. මේ තියෙන්නේ මම මේ ෆ්‍රැක්ටයිල් එකට ඔයාලට මේ දැන් දෙන්න යන හදන ස්ට්‍රැටජි එකදී ට්‍රේඩ් කරන ආකාරය. මෙන්න මේ වගේ වෙලාවකදී ඔයාලට හොඳ එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙතනදී කොච්චර හොඳ එන්ට්‍රි එකක්ද ඇවිල්ලා තින්නේ කියලා. පේනවාද දැන් මම මේ හරියද මම මේක එක්ස්ප්ලেইন කරන්නම් කොයි විදිහටද කරන්න කියලා. දැන් මේ ඔයාලට මේ එක්සැම්පල් එකක් විදිහට තමයි මම මේක අරන් පෙන්නුවේ. දැන් මේක දිනුම් මම හිතන්නේ මේක තව ටිකයි තියෙන්නේ. ඕකේ. මොකද එන්ට්‍රි පොයින්ට් එකට ආවට පස්සේ එන්ට්‍රි පොයින්ට් එක එන ගාන අන්ලිමිටඩ්. ඔයාලට ගානක් තීරණය කරන්න බෑ මෙච්චරක් එයි මේ මෙච්චරක් අපිට ලොස් වෙන්න පුළුවන්. මේකයි ඔය හැම දෙයක්ම තීරණය අපි දාන ට්‍රේඩ් එක මත අපි ට්‍රේඩ් amount එක කීයක්ද ඉන්වෙස්ට් කරන amount එක කීයක්ද කියන එක මතයි තීරණය වෙන්නේ හැම දෙයක්ම. තීරණය වෙන්නේ හැම දෙයක්ම අපි ට්‍රේඩ් කරන amount එක මතයි. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනගන්න ඔයගොල්ලෝ කීයක් ට්‍රේඩ් කරනවද කියලා. අනිත් එක මට මගේ ස්ට්‍රැටජි එක ගැන කොන්ෆිඩන්ට්. මම දන්නවා ඒක මම දිනනවා කියලා. ඉතින් මට බය නැහැ මම කීයක් වුණත් ඉන්වෙස්ට් කරන්න. දිනනවා කියලා දන්නවා නම් අපිට කැමති ගාණක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඒත් හැම ඉන්වෙස්ට් එකකම මනි මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕන. රිස්ක් මැනේජ්මන්ට් එකක් තියෙනවා. අපි කීයක් ඉන්වෙස්ට් කරනවද කියන එක තීරණය වෙන්නේ අපිට කීයක් අපි කීයක් අපිට ලොස් එක කොච්චර ප්‍රමාණයක ලොස් එකක් අපිට දරා ගන්න පුළුවන් කියන එකද මතයි. අන්න ඒ නිසා ඔයාලා හැමතිස්සෙම කල්පනා කරන්න ඔයාලා ඉන්වෙස්ට් කරන ප්‍රමාණය ඉන්වෙස්ට් කරන amount එක ඔයාලට දරා ගන්න පුළුවන්ද? ඒ පරදින ගාන දරා ගන්න පුළුවන්ද කියන එක මත තමයි මේ හැම දෙයක්ම රඳා පවතින්නේ. තව දෙයක් මේකට මාටින්ගේල් යූස් කරන්න එපා. මොකද මම මාටින්ගේල් යූස් කරනවට සාමාන්‍යයෙන් කැමති පුද්ගලයෙක් නෙමෙයි. මගේ ලොස් රිකවරි කරගන්න වෙනම ස්ට්‍රැටජිස් තියෙනවා, වෙනම ක්‍රමවේද තියෙනවා. ඒක මට නම් මාටින්ගේල් වලට වඩා ගොඩාක් වටිනවා. මොකද මාටින්ගේල් එකේ ලොස් එකක් වෙලා account එක wipe out වෙනවට වඩා ඊට වඩා සාර්ථක ක්‍රමයක් කියලා හිතනවා මගේ දේ. මොකද මට තව කෙනෙක්ගේ දෙයකට මට කිසි දෙයක් කියන්න බෑ. තව කෙනෙක්ගේ ස්ට්‍රැටජි එකකට මට කිසි දෙයක් කියන්න බෑ. මට කියන්න පුළුවන් මම අත්හදා බලලා මම කරපු දෙයක් පමණයි. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන දුන්න ෆ්‍රැක්ටයිල් එක. ඒ කියන්නේ ෆ්‍රැක්ටයිල් එක දීලා තින්නේ out of low band. ඒ කියන්නේ බොලින්ජර් බෑන්ඩ් එකේ low band එකට යටින් තමයි මේ ෆ්‍රැක්ටයිල් එක ඇවිල්ලා තින්නේ. අන්න එතන තමයි ඔයාලට හොඳ එන්ට්‍රි එක. හැබැයි එන්ට්‍රි එක කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. මේක හරියන්නේ රේන්ජ් එකක පමණයි. හොඳට මතක තියාගන්න මේක හරියන්නේ රේන්ජ් එකක පමණයි. ඔයාලගේ හොඳ නරක හැමදේම මට කමෙන්ට් කරලා එවන්න. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තවත් දෙන්න. බලමු ඉස්සරහට අපි මේක කොහොමද කරගෙන යන්නේ කියලා. එහෙනම් සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. සහ අපේ page එකේ වැඩ කරන කට්ටියට සහ අපේ page එකේ ඉන්න members-ලට සියලු දෙනාටම ලබා දෙන සහයෝගයට ගොඩක් ස්තුතියි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. බයිනරි ලංකා 365